හෙලෝ ගයිස් ඉතිං අදත් YouTube චනලට සාධන පිළිගන්නවා අද ජනලගෙද අපි මේ ටෙරඩෝන්ගේ සැන්ල හදනා කළ කිව්වා ඉතිං ඒකටත් අපි ලැස්තියමු මෙ ඉතන අප පික මස්ටෙක් අපි මගේ පලන එපිසෝඩ් එකම යුඩිබේ දාල් තියන්නේ එක බාන්පලා හරි අපි මේ ටෙරඩෝන්ට ද සැන්ලෙ හදාගන්න ඕන අපික මොනවාද චිතින් තමයි අපිට ඔන්නේ අපිස්සල්ලත් හදද්දී හරිනි අපිට ටෙරඩෝන සැනල් එක හදන්න තිස්සට වෙන්න ඕන්නේ හරි අපි බඩිටික හොයා ගඳින්දී සමහර විට දෙවල් තිස්සට විතර වෙන්න පුළුවන් අපි අම්බ අපි කොකට බඩිටික එකතු කළ තියාගම එහෙමුණොත් අපිට මේ අනිත් එපිසෝඩ් එකෙදි හදාගන්න පුළුවන් ඕකේ අපි දැන් හොයාගන්න ඕනේ කාබෝනීම්ස් කෙනෙක් හරි නැත්තම් ට්‍රයි කෙනෙක් හරි තාමට කෙනෙක්ක තම්බුන්නේ නං නෑ බලමු මේ අර ටෙරඩෝන් බාපුදන නේදම අය සාමාන්‍ය ස්පිනර්ස් ලයිවෙන්නද සාමාන්‍යෙන් මං කියන් ඉන්නත් පුළුවන්නේ අපි මෙයා මරමුද අම්බෝ එපා අපි කහවද මරන්න ඩෝඩොත් එපාඉතින් හයිඩ්න ඉන්න ඉතින් අපිට චිතින් නවන චිතින් හරි කටන් හරි කටින් කැනෙත් චිතින් ජාතියම්ම තමයි මං ඇත්තම දන්න මොකක්ද කියල මෙයා කියද එක සැත්‍ර වැඩන්න අපි එනම් එක්ක ආවක ගොඩ් මොනවාර කර මුද මේ මෙටල්ටයක් අත් ඔයා ගන්න ඉදියන්නද අපි මෙතන මෙටල්ටයක් අරංය අපිට ඕනෙ මේ මොනවද ස්මිතිය ගහ ගන්නත් එක්ක තව පිකක්ෂයකම හදාගන්න ඕනි මට මතකද අප ඉස්සල්ල මේ එපිසෝඩ් එකේද මේ මෙටල්ලගයක් හැදන්න දම්මනේ මෙයා කීද 140 ඔන්න ගන්න පුලා මෙ තින්නනේ මංගයිස් මේ අරයට ගැහුවොත් මෙත් මට විල්ල ගහනවා මෙයාට හෙල්පයක් වෙන්න එහින්ද එපා මෙත් ලෙවල් මෙයාල ලෙවල් 28 ඕ එකන අපට පුළුවන් අපි එමුකු පස්සෙම අපි දැන් මෙටල් ටික දාලායමුකු මෙතන හොඳයි නේද බේස් ලොකු බේසයක් ගන්න මෙතනත් අවුලක්මත් නෑ නෑ අපි තවටියක් ඉස්සරටකින් බලමු අපි ටෙරඩෝන්ට සැන්ඩ් එක හදාගත්තට පස්සේ අපිට I think code mode දැම්මා වගේ තමයි අපි මෙතන යන්න අයියෝ මේ නගින පඩි දක්වා චෙක් කරගන්න තිබ්බා හරි මෙතන මෙතන 28ක් හැදිලා අපිට ස්මිති හදාගන්න පුළුවන් ස්මිතියේ මේක අප්ඩේට් ස්ටේෂන් කියලා එකකුත් තියෙනවා හයිඩ් නියමයි අපි හයිඩ් තිබ්බද මෙතන නෑනේ අපි හයිට් එකක් ගේන්නේ මුකද කියන ගයිස් අපි අර දෙන්න මරමුද එතොර මේ චිතින් හරි එන්නද චිතින් ඔක්කොම එනවනේ අන්න අතන ඩිලෝගෙනෙක් ඉන්න යාලවල කීයෙත් දන්න බලමුද කියලා ඔන්න ඕන කියලා ගන්න දැක්කනේ අරක වැදුනොත් ගයිස් විෂන් එක කොළ පාටනවා ගහනවා 112 මරා ගන්න පුළුවන්නේ ඊකස් මං හිතේ මං මෙයාට ගැහුවෙත් අනිත් එක බෙඩ් එක තියෙන හින්දා නැත්තම් ගහන්න යන්නේ අපි මූවමන්ට් ස්පීඩ් එක නම් දාගමු යමු අපිට දැන් හයිඩුත් තියෙනවා අපි මෙඩල් තව තියෙනවා අපි හදාගමු S+ එක හදාගම එකත් මොඩ් එකක් ගයිස් එක නම් සුපිරි ඒක අපි ලේසි විදිහට තමයි මේක හදලා තියෙන්නේ මේ මොඩ් එක එහෙම මම ඔයාලට ඉස්සරහට කියන්න මොනවද මේක වෙන්නේ කියලා හරි ගයිස් ස්මිතිකුත් හදලා තියෙන අපිට දැන් මේ අපේ බඩු ටිකක් දාන්න පුළුවන් එතකොට අපිට මේව හදාගන්න වුඩ් ටිකක් ඕනේ අපි වුඩ් දැම්ම හරි ගයිස් මට මේ දැන් මෙටල් මේ ඇක්සසරිස් ටිකක් එහෙම හදාගන්න පුළුවන් නියමයි මේ ටික විසික් කරලා දාන්න මේකත් වැඩන්නේ හරි මේ ටික ගමු අපි මේ ටික මේ දෙන්න දාගමු මෙන්න මෙහෙම ක්‍රොස්බෝ එකක් තියෙන හින්දා අපිට මේක දාන්න පුළුවන් ක්‍රොස්බෝ එකට ගිහිල්ලා එතකොට මේ ක්‍රොස්බෝ එකෙන් ගහන්න පුළුවන් මේවා ඔන්නම දාන්න තියෙන ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා මේ නාගටික්සුත් හැදිලා නියමයි අපිට දැන් ට්‍රෑන් කිව්ස් හදා ගන්න පුළුවන් ආර එකක් වැඩිපුර ගිහලා හරි මිදින් ට්‍රෑන් කිව්ස් එකෙන් ටෝප වෙනවා වැඩි එච්චරත් නැහැ ඉතින් ඒක නම් මොඩ්ඩක් දැම්මේ නැහැ ඒකේ මොඩ්ඩක් දාලා තිබ්බා මං ඉස්සෙල්ලා ඒකට දාලා තියෙන්නේ
ඒ මොඩ් එක මම ආයෙ දැම්මේ නැහැ. මොකද ඒ මොඩ් එකේ ඩාටුත් තියෙනවා මේ වගේ ඒවා එක එක ඒවා තියෙනවා. අපි ගේම් එක තරයක් අමාරුන එහෙම කරමු. අර විරැප්ට දුවන්නේ. කවුරු හරි ගහලා නේද? මේ තියෙන ගයිස් අර මෙටල් PX එකේම මේ පිකැක්ස් එකක් තියෙනවා මේ කොම්පිලා. මෙයාලත් වදයක් ඔය කොමෙනා ඊපස්. අයියෝ යන්නකෝ. ඇයි මටම වද දෙන්නේ? අයියෝ යන්න මම හිතන්නේ මෙයාලා නම් දාලා තින්නේ හයිඩ් ගන් ලේසින්නත් එක සහ බිගිනර්ස්ලාට එපා කරනවල ඌනෙක් මැරිලා වෙයි. මේමයි කමන්නේ එකෙන් අපිට මේ හයිඩ් වගේ උතම්න අපි වේට් එකට දාගම මදි වෙනව නැත්තම් 80 ගණන් කැදිලා. ඒ නයිස්. තා තුනයි හැදෙන්න තියෙන්නේ. මෙතන වෙන්නවා. හරි ගයිස් අපි හදාගෙන ඉවරයි. අපේ බරත් වැඩිද මන්දා. අපි දැන් ටිකක් බලමුද ලෙවල් වැඩි කෙනෙක් සතෙක් ඉන්නවද කියලා කොහේ හරි. අර විරැප්ටර් නම් අපිට දැම්ම ඕනේ නැහැ. එයා අපිට එක් ගන්න උදව් කරනවා ගයිස්. එතකොට කිබල් හදාගන්න ලේසි. කිබල් හදාගන්න ඩයිනෝසර් එග්ස් ඕනේ. මං මේක තාරියක් අප්ඩේට් එකදී අපි කියමු. ඒක ටීම් කරන්න ගොඩක් ලේසි. අර මේ ප්‍රයිම් මීට් වගේ තමයි. ටෙරඩෝන්ලා නම් ඉන්නවා. ටෙරඩෝන්ලා ටීම් කළා අපිට 32 38ට නම් ළඟයි. අපි යාව ටීම් කරද්දී අපි ලෙවල් එයිද? බලමුද කියලා. ආසල මෙයා බෝලා කරගන්න ඕනේ. එයා හොඳ ලෙවල් එකේ වුණා. මේ ගලක හිටුණා. 190 ආරයාගේ ලෙවල් එකමද? ආරයාගේ ලෙවල් එකමයි නේද? ඔය ටීම් කරමුනේ. ඔන්න ගයිස් 1යි 2යි අන්න ෂට් ඩවුන් වුණා. නියමයි. මෙයාලා සුපුරුදු වන්නේ මීට් එකක් දාලා ටීම් මීල්. මෙයාවත් අපි අර ටීමින් මෙනු එකට දාගමු. මේ පෙගමස්ටෙක්ස් මේ පෙගමස්ටෙක්ස් අර අන්න අතන ඉන්නේ. මම හිතන්නේ අර අපිට ඉස්සෙල්ලා ගහපගෙන එයාත් බෙරි පොඩ්ඩක් උස්සන්න නැති උනාට එයාගේ ටීමින් එක බහලා තින්නේ එයා වැඩක් නෑ අපිට. ඕකේ හරි මේ දැන් මෙයා ටීම් වෙනවා. පි අම්මට සියන්න තන බැරිෝනික්ස් කෙනෙක් ඉන්නවා. අර අම්බෝ තැන්ට ගියොත් නෑ යා ලෙවල් 500 ගණනක් දන්නේ නැහැ. මේක ගයිස් මම ලෙවල් කැප් එක දාලා තියෙන්නේ 840ට මැක්ස් ලෙවල් 840 ඉන්නේ. බැරිනොනික්ස් මෙහෙට ආවොත් මං ඉවරයි. නැත්තම් මට ටීම් කරගන්න පුළුවන්. දෙයා ට්‍රැප් කරගන්න ඕනේ ඊට කලින්. ට්‍රැප් කරගන්න තෝරන්නේ අපි මෙයා අන්කන්ෂියස් කියන මරමුද? මගේ ලෙවල් හෙල්ත් එකවත් බලා ගන්න බෑනේ. අනේ මන්ද තා කොහෙද මේ මෙතන ඉන්න ෂාක් ලයින් නැද කියලා බලමු. අර මාළුවන ඉන්නවද කාර මාළුව ටික. ඔය එන්නේ. ආ ඉවරයි. මාර වදයක් දෙන්නේ යාළුවා නෑ. කැසෙන්ඩෙන් දෙකේ ගයිස් ඔන්න මේක ඔන්නහොම ලොකු ස්ක්‍රීන් එකේ මෙහෙම තඩි මේකක් පෙන්වන්නේ. ඒක මෙන්න මේ හරි අයින දෙමකයි පෙන්වන්න. ඒක වාසි. ඒක තමයි අප්ඩේට්ලා තියෙන අනිත් එක. අපි ටේම් එකක් ගත්ත ගමන් මෙන්න මේක ඔටෝ වැටෙනවා. මෙහෙම ගිහිල්ලා මැනුවලි දාන්න ඕනේ නැහැ. ඔටෝ වැටෙනවා. අපිට ඕන මෙහෙම බලලා ආර හෝල්ඩ් කරන් ඉඳලා අයින් කරගන්න පුළුවන්. ඒක ලේසි. ඇත්තටම මෙයා දුවන්නේ ඇයි? බැරිෝනික්ස්ත් ගහලා අර ඉන්නේ බැරිෝනික්ස් එතන. එනවද? නෑනේ. ඊමේ ටීමින් නැද්ද? ටීමින් වැඩි වෙලාවක් ඇයිද? අරයව ටීමින් අපි ගොඩක් වෙලා කියන්නේ කොහොම මේක එන්නේ නෑනේ. ඔව් ආරය. මෙන්න ගොඩක් එක්ක උද්දෙමු කොකට. මං අර ටීමින් හෙල්පර්ස් දාලා තියෙන්නේ. ටීමින් එක දාලාද මේකදී? මේ මොන මතකත් නෑ නේද? කමන්නේ මේ හරි ටෙරඩෝන් ටීම් වුණා. මේ ගයිස් ඔයාලා මේ කමෙන්ට් කරන් යන්න මම මෙයාට නමක් දාන්න. ඔයාලා කමෙන්ට් කරන නම මම මේ ටෙරඩෝන්ට දාන්න. ඕකේ අපි යාවත් ගෙදර බේස් එකට දාමුකෝ. යන්නේ. සෝරි ගයිස් එක මගේ පොඩි වැරද්දක් CMD එකක් ලෝඩ් වුණා.
අපි මේ ටෙරඩෝන්ගේ කවුරුහරි මරමුද? මට පොඩ්ඩක් නිකන් ඩැමේජ් ලෙවල් එක නිකන් අර ඩැමේජ් කරන ගාන පොඩ්ඩක් බලා ගන්නත් ආසයි. මං කියන අන්න අරයට ගහන්න. ඕක ගහන්න. අයියෝ එන්න අන්න අරයට. යේ 79යිද? මෙයා මරන අවුරුද්දක් අච්චයි. මෙහෙන් අපි මෙයා බේස් එකට දාමුකෝ. කො බේස් එක? තව දුරද? මෙතන උඩින් යා. අන්තිමේදී බේස් එක තියෙන තැනත් අමතක වුණා. කො පයින්නකෝ. හරිය. ගයිස් මේ මැප් එකේ මෙතන මේ ඔය හෝම් පොයින්ට් එක ගණන් ගන්න එපා. මම ඒක ඕන රිමූව් කරන්න විතර ලේසි. හරි. දැන් හරි මැප් එක ක්ලියර් වෙලා වගේ තියෙනවා. නයිස්. අපි යමු. මේ ටෙරඩෝන්ගේ අටුව මාව තල්ලු කරා. අපි ලෙවල් එකකුත් ඇවිල්ලා අපි ඒ ලෙවල් එක මූවමන්ට් ස්පීඩ් මෙලේ ඩැමේජ් එක දාන්න. මං වැරදිලා දැන් කවන්නේ. අපි මෙයාත් මෙතන පාක් කරමු. ඔක්කො යන්න ගියාට. පොද දෙන්න. මෙතන අන්නම ඉන්නේ. දැන් අපිට ටීම්ස් කීයක් විතර ඉන්නවද? 1 2 3 4යි අර ටෙරඩෝන් හරිය කීයදයි? ඒ ටෙරඩෝන් මෙතනනේ පාක් කරේ. මොකද? මට කාර් ගැහුවාද? මේ අන්න වදකාර කුරුල්ලෙක්වත් ගහන්න නැති. ලයින් කරන්න. බහන්න. බලන්න. හරි ගයිස් අපි 33 තාම. අපි බෙරි ටිකක් එකතු කරගමු. මොස්ටොප් ටත් ලෙවල් එකක් ඇවිල්ලා අපි මොස්ටොප් ගෙන් කවුරුහරි කිල් කරලා බලමුද? යම් මොස්ටොප්ස්. නියම. අර කාබෝනියම්ස් ලෙවල් මෙයාගේ මම තුල ගිහලා බලන්න. Oh my god. අම්මෝ 700යි. එපා. ඔයා මගේ පස්සෙන් ඉන්නවා. එයා පිටින් නැගලා ගියොත් නම් එන අමාරුයි. නේද? එයා එනවාද? එයා හිර වෙලාද? එයා හිර වෙලා. යම් පස්සෙන් අර අතනත් වදකාර කුරුල්ලෝ ඉන්නවා. ගයිස් වලට පේන ඇති. අනේ මොස්ටොප්ස් අනේ මම දෙක පාරක් මොක් කරුණා. යමු අර පැත්තට ගියමු. මේ මොස්ටොප්ස් හරි හිමීට එන්නේ. මෙතන මේ හරිය නේද හිටි? මේ හරිය නේද ගයිස්? මේ හරියද? රතන ඈත එක්කෙනෙක් වෙනා. ඈත එක්කෙනා නෙමෙයි. ඈත එක්කෙනා නෙමෙයි. මම හිතන්නේ අරින් මේ ඉන්නේ. මේ තමයි. මොකද මේ හින්දා බලමු. ඔයා බිල්ලට දෙන්න වෙයිද දන්නේ නැහැ. නම් 380 මදි නේද ගයිස්? බලමු කිල් කරා. කිල් කරා. නයිස්. මෙලේ ඩැමේජ් එකම දාමු. අපිට මේවත් යස් අපිට මේ තියෙන කෙරටින් කෙරටින් නෙමෙයි කෙරටින්. මම වැරදියට දාලා. හවුද? මම කිව්වේ ගයිස් අර එක්කෙනාට ගිහුවා මෙයාත් එනවා කියලා. අපි 673ක් දැන් ඩැමේජ් කරනවා. නයිස්. හරි යාත් මරවන්නේමයි. අපිටද මේ ලෙවල් එනවා මෙයාටනේ. වේට් එකකට දාමු. මූවමන්ට් ස්පීඩ් එකකට දාමු. මටත් ලෙවල් ඇවිල්ලා. මූවමන්ට් ස්පීඩ් මෙයා දැන් 480 නියමයි. යම් මොස්ටොප්ස් නිකන් අර බොඩි ගාඩ් වගේ තමයි පස්සෙන් එන හැම සීන් නැති.
තාත් කරඩවන්නලා අපි අර සාකෝවල්ල ගන්න බලමුද අපි සාකෝසන්ල ගියතින් කොහොම ගෙන්න සාකෝ 35 අපි විතර තනින් ගින් බලමු අපේ බඩු ටික නැත්තම් අපි ගයිස් මං අර මොඩ් එක දාලා තියෙන්නේ මේ මොනවද මොකක් හරි වුණත් මේ මගේ බඩු ටික මටම ආයේ හම්බ වෙනවා ඒ කියන්නේ මනාර වෙලා මැරෙනවා අන්න එහෙම එක්කදී මේ මොඩ් එකත් ඇත්තටම වාසි මං ඔයාලන්ට මොඩ් ටික දානිදී කියන්න සාමම් මේ ආක් සර්වයිවල් වර්ල්ඩ් මේ ෆ්‍රී දාන විදියක් එහෙම කියන්න ඔන්ලයින් එහෙම ඇත්තටම වැඩ කරනවා නිකන් බය වෙන්න දෙයක් නැහැ ඒ විදිහට එකක් දාන්න ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න මේ හරියනේ සාකෝ හිටි සාකෝ මරලාද මෙයාලා ප්‍රශ්නයක් තියෙනවා සාකෝ අපිට වැඩි ස්පීඩ්ද කියලා දන්නේ නැහනේ කෝ සාකෝ හරි ඉන්නේ යාද නෑනේ වතුරේද මම හිතන්නේ සාකෝ මරලා rest in peace සාකෝ අපි එනයි පසුබහින් අපරාධ අපි ට්‍රයික් කෙනෙක් අල්ලගමු නියම අදහස අපි මේ ට්‍රයික් ලෙවල් කීද හොනොස් අය මෙයා මරාගන්න මේ දෙන්නම් පස්සෙන් එන දන් පස්සෙන් එනවා 83 අපි 84 එක්කෙනා ගන්නවා අපි අර පැත්තෙන් කරුවත් නැද්ද අපිට හොඳ ට්‍රයික් තමයි ඕනේ අපි මෙහෙම කරමු ගයිස් ටිකක් දුරට ගිහලා ටිකක් හොඳ ලෙවල් එකක් තියෙන අන්න අර ඈත ඉන්න ට්‍රයික් ගාවට යන්න පුළුවන් ඉතින් මට මාළු එක්කන පිරානලා නැහැ නේද පිරාන කියන්නේ ගයිස් අර ගහන මාළුවා එයාලා නෑ වගේ අරින්නේ අනේ නිකන් අර මාළුයි ඕකේ අම්මෝ පිළිගම ස්ටැක්ස් අයියෝ එනවාද එනවානේ ඉතින් මගේ නාකොටික් ටික දෙන්න සීසුන් ඇදහැටන මෙයාවත් සීසුන් කරමු මේ මගේ මීට් ටික ඇත්තා අයියෝ ඔක්කොම සත්තු ටික පස්සෙන් එනවා ඒ පාර මගේ බඩු ටික දෙයි මෙයාලා කිල් කරලා දාමු ගයිස් දුවන්නද මෙයාලා කිල් කරලා දාමු ගයිස් මෙයා දැන් ලෙවල් කීයද 420 ගයිස් නියමයි අපේ නියමයටම ගැලපෙන කෙනා මෙයා තමයි දැන් මෙයා කො මේ කිලෝගෙන ඉද්දක්කේ නෑ නේ මා ගල්ලසෙන් ගින් ගහමද මෙයා දුවගෙන එනවා ගයිස් කියන්නේ ඔන්න බලන්න ඔන්න එකයි අරේ නම් මේ ෂිට් ගැහුවා මට මෙතන හිර වෙන්නකෝ ප්ලීස් හිර වුණාද හිර වෙන්න මේ එන්න මෙහෙ එන්න කෝ ගයිස් ආමේ my blood shit වදින්නනේ මගේ ඉලක්කේ ෂෝක් ආඩ මොකද්ද මේ ගහනවා හිර වෙන අන්න හරි යස් නියමයි ඇදී යන්තම් හිර වුණා දැන් තියෙන ගෑස් මෙහෙම ගා මම ගගයින දැන් පයින් දුවනවත් දන්න ඔන්නෝම ගන්න තමයි වෙන්නේ රෑත් වෙනවා ගයිස් ටක්කලා මේවා ඩවුන් කරගත්තා නම් ලේසි නැත්තම් අර වෙනකොට මෙතන ගොඩක් සත් වෙන්න පුළුවන් සත්තු වෙයිද අමුතු අයියෝ පෙගේම ස්ටැක්ස් මොනවද ගනීද මගේ ගත්තේ නෑනේ අන්න දුන්න දුවන්න එපා වතුරට නම් දුවන්න එපා වතුරට නම් ප්ලීස්
හරි ෂෝ නියමයි මට මග යනවා හරි ඒ බග් වෙනවද මේ එයාලා ආය නිකන් දුවන්න ගන්නවා හිතන්නේ මොකක් හරි අපිට වැරදුනාද කොහෙද නැද්ද දුවගෙන කො රයිට් මේ ඔලුවට ගත්තිය මේ ට්‍රැන්ක් නැද්ද අන්න හරි හොමින්න එපා රෙන්න හරනා ඕ ගයිස් මෙයන මාරි මහිත මෙ ටොප එක ඇති කියක් කියල හිතන් මන්න හිතන් අපිට කරගන්න බැරි ප්‍රමාණය මෙයට ඇති විදන් ට්‍රයින්ක පොනස් එක කොම්මටසී අපි වැරදි අදා සද්දගත් අප ටයින්ක වරන්න අපිය ඩවන් කරගන්න අමාරු මෙ දුවනද මේ දුවනන ගයිස් අන්කන් ශීසිස් එක වැඩි වෙලා තමයි දුවන් ඇනේ අපට ගහන්නේ ගහන්න දෙන්න අප කැරකි ගහම් පේනෙත් නෑ ඒකෝ අමයින් දුන්නෑ කල උඩක් ඒ ඔරට නොදුවන්න පහර ඉන්න ස්පිනොලහෙම ඒ අයියෝ එන්නකෝ අයියෝ යස් ගයිස් ෆයිනලි ඩවුන් කරගත් අපිට ටෝච්චත් තියෙනවද අපිට උඩ්ඩෝන් ඔන්න ගයිස් ඩෑවුණා ටෝච් අපි තුන පත්තු කරලා මේ බිම දාම් එතකොට ලේසි ගයිස් ඔන්න එකක් මෙතන දාගමු තව එකකයි හරි ගයිස් ඒක අපි මෙන්න මේ බිමට දාම් දැන් තියෙන්නේ බෙරි එකතු කිරිල්ලක් මේ ගන්න මේ මේජ බෙරි දුන්න නම් ඇති ටේමිං ස්පීඩ් එක කොහොමත් වැඩියනේ මේක ටොප් එක කීයද 6535 ඒකනේ ඒකයි අපිට ගොඩක් වෙලා ගියේ ගයිස් මම මේක ටිකක් දාකවමු අපි ට්‍රැක් channel එක ගන්න ලොක්නේ ට්‍රැක් හරි ගයිස් ට්‍රැක් channel එකත් හදුවා එහෙනම් ටීමිං වෙලා තව එක කටක් කණ්ඩ මන ඇති ගයිස් අපිට තව ලෙවල් එකක් ආවා අපි ඒක දාගමු හෙල්ත් එකට හෙල්ත් එක මට අඩුම ගානේ 150ටවත් ගත්තා නම් වාසි මේ ටෝච් ඩියුරබිලිටි එකෙන් අඩු වෙනවා ගයිස් ෆයිනල් අපිට බෙරි එකතු කරන ලොරියක් වගේ අයිටම් එකක් හම්බ වෙනවා හරි ආවට එන්න අපි මේ අර channel එකක් දාමු බලමු මෙයා පැත්තකින් යන්න අපි මේ ටෝච් එක මෙතන දාලා ඔන්න ගයිස් මෙයාගේ මේ කොහොමද මේ දුවන්නේ මේ XC නේද ගණන් නේද මොකක්ද වෙලාද මේ යන ස්ලෝද අපිට මේවා කරන කලින් කිමුල එකක් ගහයි අපි ගයිස් මේ ටෝච් එකක් ටොලි ටෝච් එක තමයි මේ ටෝච් එක අපිට පුළුවන් F ඔබලා මෙයාගේ channel එකට දාන්න පුළුවන් මෙයාගේ channel එකට දාන්න පුළුවන් එනවා දැන් පත් වෙන්නේ නැත්තේ දැම්මද අපි දාලා අන්න වඩපත් වෙන අර කරදකාර කුල්ල මට ගහයි ඔන්නම ගෙදර යන් අපි මේ ගල් තියෙනවා ඩිෆෙන්ඩර් ඒ වගේ තමයි මේ ගල් උඩින් යන්න පුළුවන් අපි මේ පැත්තෙන් යන්න ලේසියිනේ ඔන්න බලන්න ගයිස් මේක තමයි යාගේ සුපිරි දිවීම අයියයියයිය දෙක ගයිස් මේක හරියට ආවේ නෑ මං හිතා යනකොට ඕන ළඟ තියෙන බාධක ඔක්කොම කුඩු පට්ටම් කරන් යන්න පුළුවන් ඒ විදිහට ආපහු යමු අපි ඒ විදිහට ඔන්න අපි බේස් එක ළඟටම ඇවිල්ලා මෙතන බෙරි ටිකක් ගමු ගයිස් අපිට 510යි නියමයි උඩු තම්බලා බේස් එක ගාවින්ම පෙරඩෝන් කෙනෙකුත් බෑ වහන
එක දෙයකට වැඩක් නැහැ මට දැන් කොහොමද ටෙරඩෝන්ලා දෙන්නෙක් ඉන්නානේ මම අපි ෆලෝ කරනවා 22ක් හැදිලා අපිට දැන් මේවත් තියෙන ඕන තරම් අපිට ස්පොයිල් මීට් නැත්තේනේ අය ස්පොයිල් මීට් හැදින්න දාලා තියෙන්නේ නෑ ගයිස් අපි එකක් දාමු මෙන්න මේක දාලා ඔන් කරමු මීට් තියෙනවා මෙන්න මෙයා ලෙවල් 10ක් ඇවිල්ලා නයිස් මෙන්න ඩැමේජ් එක දාමු මීට් ටිකක් ඕනේ මේ මම මැරුවානේ නේද මම ඒකට 150ක් විතර හම්බලා තියෙනවා මේ මොෂොප් ගාවේදී අර කුරුල්ලෙක් ඇවිල්ලා ගහලා අයියෝ පස්සේ මෙතෙන්ට කොහෙද වැඩ කරන්නේ නැද්ද ටෙරඩෝන් අතර හිටපුදී අපි බැරසෝරස් ගම හිමිලි ඊයෝ පොඩ්ඩක් අර කුරුල්ලෙක් ගහලා ගියානේ මේ කුරුල්ල මාර මැත්තට මාර වදයක් විශාල කරදරයක් ටෙරඩෝන් මෙතනයි මෙහෙම ගන්නේ ඉන්නවා අතන most සටසීකක් තියෙනවා නියමයි guys මේ තියෙන අපිට ස්පොයිල් කරගන්න ඕන තරම්ද ඒක මම ස්ටැක්ෂන් එක කොහොම නගින්න තමයි මේ පැඩි බිලක් ගහ ගන්නත් ඕන නග අපි ස්පොයිල් වෙන දාමු guys කිසිදියක් ඉතින් ඇවිල්ලා අපි හදා ගන්න පුළුවන් නියමයි guys okay guys මේ අද එපිසෝඩ් එක කොහොම හරි අපිට මේ හදා ගන්න ඕනේ මේ අර awesome spy glass එක මේව හැදෙනවා අපිට ඒක හදා ගන්න අනිවාර්යෙන් ඕනේ වෙනවා මේ ටෙරඩෝන් ගේ සැනල් එක නැත්තම් අපිට කොච්චරක් කියලා දුරක් යන්න සාමාන්‍යයෙන් ඒවා තියෙන්නේ මෙන්න මේ හරිය වගේ ඔය කඳු ගොඩක් කඳු උඩ තමයි තියෙන්නේ මේ තියෙන ලොකු අර මේ හොම රවුමට වගේ තියෙන ඒවා කඳු ලොකු කඳු ඒවා උඩත් අනිවාර්යෙන් තියෙනවා ඒවා එච්චර දුර ගන්න යන්න ඕනේ මේ ළඟපාත තියෙන ඒ උනට මේ පයින් යන්න බෑ අමාරුයි ගොඩක් සත්තු ඉන්නවා ඒකයි ඒක ටෙරඩෝන් අපි යූස් කරන්න તો ලේසි අපි ටෙරඩෝන් කෙනෙක් තියන අපිට මොනවද ආජන්ටේවිස්ලා හැම ඕනේ ආජන්ටේවිස් කියන්නේ නිකන් අර ලොකු මේ අමුතු පාරවී නෙමෙයි කුස්සේ රාජාලි අන්න එහෙම සින් නැති මං පෙන්නන්නම් පස්සේ මේ පිකප්ස් ගන්ස් අනම්මනං ඒක මේ මොනවද ෆවුන්ඩේෂන් පික් කරන්න පුළුවන් මම පෙන්නන්නද ඒක මේ මොකද්ද මේක ඒකේ ගයිස් මෙන්න මේ වගේ මෙන්න මේ දැන් මර මෙන්න මේ පෙට්ටිය ගන්න ඕනේ කියනවා ඒක මෙහෙම විදියන් විතරයි තියෙන්නේ ඒ කියන්නේ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ දැන් ආයේ මේකේ බඩු ටික අරගෙන එච්චර එක පික් කරන්න විතරයි පුළුවන් ඒක මේ ඊට පස්සේ මේ අයින් කරලා අර ඉස්සර ගන්න විදියට අපිට ප්ලේස් කරගන්න පුළුවන් මේව නෝන්නේ දැම්ම ඕනේ වෙන්නේ නැහැ ගයිස් අපිට ලෙවල් එකක් ඇවිල්ලා ඒකත් හෙල්ත් එකට දාගත්තා අපි ලෙවල් 36 38ට යන්න ඕනේ ගයිස් මේ ටෙරඩෝන් ගේ සැනල් එක අන්ලොක් කරන්න මෙන්න එක ටෙරඩෝන් ගේ මෙතන අපි රෑ ගිවන්නේ කොහමද ඒ කියන්නේ රෑ අර හඳ නයිස් අවුලක් මන් නැහැ නිකන් චිත්‍රයක් ඇඳලා වගේ තියෙනවා අපි මොකක්ද කරන්නේ දැන් මෙටල් හැදෙච්ච එකේ අපි මොනවයි හදමු අපි ඕන බඩු ටික හදාගමු ස්පයික් එක මෙන්න මේක අනිවාර්යෙන් ඕනේ අපිට මේ ෆයිබර් ගන්න මේකෙන් ෆයිබර් හාවස් කරනවා ගොඩක් ප්‍රමාණයක් අපි ස්පයික් එක හදාගමු එතකොට අපේ බඩු ටික ආයේ මේ වෙනවා මෙතන හයිඩ් මදි හයිඩ් එතකොට උඩුත් දාලා මේවත් දාමු හයිඩ් උද්දාම දැන් හයිඩ් ගන්නත් පුළුවන් අපි හයිඩ් ටූල් එක කොහොම තියාගන්නේ මේ හරින් වගේ තියාගන්න මේක ඕනේ මේක තියාගෙන මෙන්න මේ දිග අපි විසික් කරන්න තපරාද යන්න හොමදා මේ නියමයි මට මගේ හඳට මේ අවුවද අපිට මේ මොනවද ට්‍රෑන් කියුස් හදාගන්න ඕනේ මගේ ට්‍රෑන් කියුස් ඔක්කොම ඉවරයි
මේ තියෙන ගයිස් මේ කර ඩයිනෝ ට්‍රැක එක එකෙන් ඩයිනස් ඩයිනෝ ට්‍රැක එක හදාගන්න පුළුවන්ද ඒකත් ගයිස් මොඩ් එකක් මං මොඩ්ඩෙක්කින් දැම් මේක ගයිස් එක අන්ලොක් කර නැතුව ඇති බලම ඩයිනෝ කියල හර ඩයිනෝ ට්‍රැක අන්ලොක් මෙටල් එකයි ක්‍රිස්ටල් ලෝනි ගයිස් ඒකත් ක්‍රිස්ටල් ලෝනේ ඉතින් අපට ක්‍රිස්ටල් හොයාගන්න එක තමයි දැන් අමාර්මදී හරි ගයි අපි 37 අපිට 38ට යන්න තව ටිකයි මම හිතන අපි කවුරුහරි කිල් කරලා බලමු එතකොට තව ටිකක් හරි අපේ රෝඩ් වල නම් වැඩක් නැහැ මේ මගේ අතේ ලයිට් එකක පත් වෙලා තියෙන්නේ මගේ ඉන්වෙන්ටරි එක බලන එක. ඒතර මම දන්නේ නැහැ මේ මොකද්ද සීන් එක කියලා. මෙයා මරන්න බෑ මම උඩට යන එයා මොකක් හරි හලලා ගියා. අපි උඩට කෙනෙක් ඉන්න. මරුවා ගයිස්. හයිඩ් නම් දැන් ඕන්නේ. අපි ඔන්ලාට ගමු. ගයිස් මේ ඔන්න ඒක කරේ ගයිස් මම කොහොමද දන්නවද මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ගැමා වැලියු එක වෙනස් කරන එක. එකෙන් කරේ මම ගැමා වැලියු එක වෙනස් කරන එක. ඉතින් ඒ කන්ට්‍රෝල්ස් මම දාගෙන තියෙනවා නම්බර් පෑඩ් එකේ. ලේසි එතකොට. අපි ගයිස් අන්නර වදකාර කුරුල්ලෝ ඉන්නවා අම්මෝ. යාර මේ බඩු කෑ ගත්තා කමන්නේ බඩු කනවනේ එතකොට හරි ගයිස් අපි ලෙවල් 38ටම ආවා. නිකන් කියව විද්දට ආවන ලෙවල් එක නියමයි. එයාර මගේ ලස්සන කටහඬ ඉඳ ලෙවල් එකෙන්නේ එකයි මයි කොලිටික වැඩීන මගේ ඒකයි අපිය බේසිකට ගිල්ල අපි හදාගමු සැන්ලි මංහිතන් මඟනේද ආව මඟවතින් අපිට දැන් තමයි හයිඩ්ඩෝ වල වටිනාගම තේරුණේ මේක හයිට් තියන්නවා අගයිස් තියන වැඩපුරත් එක තියන මේවා දැන්ගයි සබි මේ ටූල යස් කරම් මෙන්න මේ කියර පැලිකට කියලා ඔන්නම ගහන්ති අපට ඕන තරගෙන මේක දැන් ඕන්න එතර මෙතරම දෙකක් කදාගන්න ඕන මොද දෙන්නෙක් ඉන්න මේ අවශ්‍යනම ගමද පිගයිස් මෙයාව මෙන්න මෙහෙම ගමු මෙන්න මේ මරගෙන මෙර මිලි ඩමේජ්ක දාලා නොමදාලා අපට ස්ටෙමිනානි ස්ටෙමෙන් ගොඩත් තිනවා ගයිස් ඕකේ හරි ගයිස් අපිට තින් දැන් මේ එකම එක දෙයයි ගිහිල්ලා ක්‍රිස්ටල් හොයාගන්න එක මේ දෙන අපි බඩු ටික දාලා යන්ද බඩු වැඩන්න නිකම් බර වැඩි වෙන සීන් යන්න තියෙන ඕම ගෙන්නේ අයියෝ මේ ටිකම දාලා මේ මීට් ටික තියාගන්න ඕනේ මේ විරිහෙම වැඩන්න අපි යම තව ලෙවල් එකක් ඇවිල්ලා ගයිස් ලෙවල් දෙකක් ඇවිල්ලා නියම අපේ එක බරට දාගන්න හරි ගයිස් අපි එහෙනම් යමු දැන් අපි යන්න ඕනේ ඇත්තටම හරියටම දන්නේ අපි ගිහින් බලමු අර ගයිස් බලන්න පේනවාද අර ටෝච් එක මගේ තාම පත් වෙලා තියෙන්නේ අපේ ක්‍රිස්ටල් ගන්න කොහෙද පුළුවන් අන්න අර උඩ කන්නේ තියෙනවා මේ සීයෝ බල තමයි මේක යන්නේ එතකොට මෙයා කැරකිලා යනවා වේගෙන් ටික ඒකට ගොඩක් ස්ටෙමිනා යනවා අන්න අර ත්‍රිසිනොසරස් කෙනෙක් එහෙම ඉන්නවා එයාලා නියම වුඩ් ෆයිබර් වලට තමයි ගොඩක් හොඳ මේ කන්දේ තියෙනවා ගයිස් මේ කන්දේ තියෙන්න ඕනේ අර දින්නේ ඔය තියෙන ක්‍රිස්ටල් ගයිස් රැප්ටර්ලත් ඉන්න අයියෝ මගේ ඩැමේජ් එක මදි අපි මේ රැප්ටර්ලා කොහොම හරි මරා ගන්න ඕනේ නැත්තම් රැප්ටර් ගියාද රැප්ටර් ගිහිල්ලා එයිද පින්නකන් ටග්ගල කඩාග 40යි මම දැන්ට මේ ඇති ආවේ නෑනේ මට ඇවිල්ලා තින්නේ අපි මේක දාගමු ගයිස් මිලි ඩැමේජ් එකට හරි අපි දැන් යමු අපි අපව ගෙදර යනවාද අත්තුනන් ඉන්නවා රැප්ටර් කෙනෙකුත් අල්ලගන්න ඕනේ අපි රැප්ටර් කෙනෙක් අල්ලන් යනවද නෑ මං ගාව ට්‍රැන්කියුස් මදි ගයිස් 36යි තියෙන්නේ අපි ගෙදර මෙයන්ගො අපි බේස් එකට ගිහිල්ලා ඔක්කොම ඒවා හදාගෙන ආයේ අම්මට මෙතන ළඟයිද
සමහර විට මෙතනින් රැප්ටයිලා ඉන්න පුළුවන් මං හිතන්නේ මෙතනට. මං දන්නේ නැහැ මට හරියට මං මෙතන බේස් එකක් හදන මේ ෆස්ට් ටයිම්. කෝ බේස් එක හරිද? අපි මෙතන ලොකු බේස් එකක් හදමුද? ඔව් නේද ගයිස් මෙතන බේස් එක ලස්සනයි පොඩ්ඩක් අර ප්‍රෙඩේටර්ස්ලා එන හින්දා තමයි ටික ප්‍රශ්නේ තියෙන්නේ. වෙලාවට මේක බර ප්‍රශ්නයක් වුණේ නැහැ නැත්තම් ඉවරයි. අපි දැන් අපි ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ මෙන්න මේක. සෝඩ් බෝල් කිනේ ගයිස්. එකකින් තමයි අර ක්‍රයොපොඩ් එක වැඩේ කරන්නේ. මොන මේකක් අරගෙන අපි මෙන්න මේක බෑස් ටැග් ගාවට ගියාම ඔන්නෝම ටක් ගාලා එනවා. මේකේ වලුඩින් හයිඩ් ගාම මීට් එක. ඒතරයි ඉතින් වැඩක් නෑ. අර කුරුල්ලා ගහනවනේ. මේක කරමු. අපි අර එන්න. ගහන්න. මේක මගෙන් බඩු හොරගම් කරනවා guys. එයා ආපහු වෙයිද? එනවද? අපි ලෙවල් එකක් ආවම මම ඒක දාගත්තා. ආයෙනවනේ. guys මගේ මීට් එකත් ගත්තා guys. මෙයා මාර වදයක් එනවා. ඔය මේ පැත්තෙන් මෙහෙම ගිහිල්ලා. අයියෝ මේ ගොඩක් කට්ටිය ඉන්නවා මෙතන නම් අපි ඔන්නෝම කැරකිලා. අර යන්නේ නේ මම යම් බාන්නන්නේ අයියෝ. අස්සෙන් එනවාද? දැන් නම් එන්නේ අර සවුන්ඩ් එක නම් ගියා. අනේ නම් ආවොත් මෙයා ගහයිනේ. නැත්නම් මොන කරන්නද යන්නේ අන්නන්න බෑ. හරි අදන හිටියේ. හරි guys. අපි අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. නවත්තනවා කිව්වේ මේ දැන්ට පෝස්ට් කරලා ඊට පස්සේ ගහමු. මම පස්සේ වෙලා ආයෙ මේක ප්ලේ කරලා දාන්නම් guys ඔයාලට. ඒක ලීසි මට.